සාදු හම්මෝ අදවත් දෙවියෝ බලත්තා සාත් දෙයියෝ බලත්තා. දැන් ඔබ කාටද බලත්තා කිව්වේ? ඉතින් අයියා කිව්ව නිසානේ කිව්වේ මා. මේ මම දෙයියෝ බලාගන්න. ඔබ ඔය වාහනේ බලාගනින්කෝ. රෙද්ද මෙතන. මේ මන් දන්නේ නැහැ ඔගේ මොනවා හදන්න දෙනවා කියලා. අයියේ මල්ලි කියන්න. මාර ගේස් එකයි යුරි මම මේ ඊයේ බෙදා අලුතෙන් බයිසිකලයක් ගත්තා. ඒක එකවර කඩාටි යන්නේ යද්දි චේන් එකේ උදේ එකම හිඩු උතර පයින්නවා. එනි පයින්න. ඔව් දැන් මොනා කරන්නේ කොහොමද ඒක හදාගන්නේ? මෙතන මම බයිසිකලේ එකක් මෙතන. දැන් බයිසිකලේ කෑල්ල කිව්වා ටයර් අරන්නවා. හදන්න පුළුවන් බයිසිකලේ. දැන් බයිසිකලේ හදන්න ඕනේ ඔයා ටයර් ගෙනාවේ. ඔව් ඉතින් බයිසිකලේ කෑල්ල දිදි ටයර් එක වගේ කරනවා. එහෙනම් දැන් මම එකක් දෙයක් කියන්න. දැන් ඔබේ අයියට කෝල් එකක්. ගෙදර මොකක් කරේ ඇතිනේ? උඩ ගන්න. අයියට හරි මල්ලිට හරි අප්පට හරි ගන්න. හෙලෝ අයියේ. ආවන් හදන්න පුළුවන් කිව්වා බයික් එකේ. ඔව් ෂෙඩිය මේ හදන්න ලංගුවා හරි ගත්තා. කීපා ඒ බයිසිකලේ කරුඩ තියාගන්න කියලා. අයියේ මේ බයිසිකලේ එකට කනුඩ තියාගන්නකෝ. තියාගත්තලු. තියාගත්තා නේ. දැන් ඔබ S2 ගිහලා මේ ටයර් කරුඩ තියාගන්න. තියාගන්න S2 තියාගන්න. තියාගන්න. හොඳට තියාගන්න. අද සර්වං බලි. නිකන් පහලට යන්න වදෙන්න අපි උදේ පාන්දර මෙතන ගොන් අත දෙන්නවා. මගුලේ වැඩක් කරන්න අපිට කොයි හරි වැරදුනාම ඉතින් මං එන්න ගෙදර. මගුලන්ට මන් දන්නේ නැහැ මේ වගේ හදන්න. ඒම. අයියේ මේ තියෙන මම වැරදන මානේ. මානේ සුපිරිනේ අලුතෙන්ම ගත්තේ. මේක මම අයියා දා මම වෙන්දර මේක යන්නේ තනියම. එදා මම ගෑණිවත් දාගියා. ඒක බුග්ග ඩැරි ගියා ගැටු. මේ කොහොමද යනවා? ටයර් තුරුමුන් නැතුව හරි ඊට පස්සේ ගෑණි දාගෙන ගියා. ඔව්. තමයි මුලින්ම කිව්වා මේක අරන් ගියේ කොහොමද කියලා? අරන් ගියේ වෙන්දරද? පාගකට අරන් ගියා. පාගේ. ඊට පස්සේ ඕක ගියා බුග්ගල් බෙකුවා දැන් කරගන්න දෙකුත් නැරි. දැන් ඊට පස්සේ වංගර වැඩි මේ කටේ මුන්න හොදට මේකට හුණා පිම්බුවා. පිම්බුවා හොඳට. ටයර් පිම්බුණා. පිම්බුණා ටික වෙලා චුට්ටක් පිම්බුණා. ඊට පස්සේ හිරත් තිබ්බේ හිරේ ගියානේ. අමල් ටික. මංගර වැඩි සුපර් ග්ලූ ටිකක් ගත්තා. සුපර් ග්ලූ ඉලුවා ආය මොනා චුට්ටක්වත් ගියේ නෑ. සුපර් ග්ලූ වලට කම ගියේ නෑ. නෑ එපා. ඊට පස්සේ සුපර් ග්ලූ ඉලුවා ඊට වට දෙකයි පදින්න. වට දෙක පදින්න ආවට ගාලේ ගියානේ. මල්ලි කොහොමද බුද්ධිමත් තනක් කරලා තියෙන්නේ. අයියෝ දැන් හදන්න පුළුවන්ද? හදන්න පුළුවන් මල්ලි. මං කියන මල්ලි විසඳුමක් ඊට කලින්. කියනවා. ඔයා ගෑනේ දාගෙන ගියේ. ඊට පස්සේ ඔයා ආත්තම්ම පුංචම්ම පුතා දුව නැන්දම්ම සීයා මේ හැම එකම ඔය බස්ලේ ඊළඟට බැටරියක් උත් දාගෙන බලන්න. අන්න ඒක උඩ ඔබේ ටයර් ඔටෝම හැදෙනවා. හරි. අම්මා ගියා. අම්මා ඵලයන්. මට උඩු. මේ මල්ලි දැන් බෝත් ඔක හදරියෙන්ද කිපංගෝ? නෑ අයියා තව වැඩ තියෙනවා මේකේ. දැන් මං ඊයේ හදිත් ඔබ ඕක හදනවා. අද හදිත් ඔබ ඕක හදනවා. මේ සත් දෙක කලින් හදිත් ඔබ ඕක හදනවා. වම පළ ඔබ වැඩ කර ගත්තා නෝද? අර පාරාන එලහට ගත්තා නෑ. උගේ කිරි ටිකක් කර දවා ගන්න පුළුවන්. නැත්නම් තෝරන මෙලුරන් කරන්න නෑ බා. දැන් බයි බය ගන්න දැන් ඔක හදනවා ඉවරන්නේ නෑ. දැන් ඔබට පඩි නැගිල්ල දෙනවා වෙලාවකට. මම පළ තුන්නද කි. තෝරනම අනේ මන් දන්නේ නෑ බං. බලත් මේක වැඩ කරන්නේ නෑ මම කරන්නේ නෑ. චික් මන්න එපා වෙලා තියෙනවා. අනියම මේ මගුල ඔක්කොම කරන්න වෙනවා මට. චික්. තමල්ලි මොනවාට ආවද නැහැ. අයියේ මේ ගන්නවට ඉස්සරහට දෙන්න පුළුවන්ද? මුලිය. ඕ අයියෝ ගන්න. ඕ හම්මෝ. දැන් මොකද ඉබම් මොකද යෝක වැඩේ කියපන් මොකද? අයියේ මේක දැන් අරස් හදියක් වන්නේ බයික් එකේ. මම මේකට පණ වගේ නව. අයියට කියන්නේ මේක මං ගත්ත දවසේ ඉඳලා ස්ටාර්ට් වෙන්නේ නැහැ. ස්ටාර්ට් වෙනවා. ඒ යතුරු ගහලා ස්ටාර්ට් කරන්නේ. යතුරු ගහනවා. නවුලොත් නෑ. තවුල. එළුත් තියෙනවා මං දැන්. තෙල් අලුතෙන්ම ගෙවුවා කියලා. කොහොමද ගන්න? කරනවා වගේ. මොකද? ඒ නාදවල ගන්න මේ අලුතෙන්ම ගත්ත අරස් හදියක් වන්නේ මේ බයික්. හරියක් වන්නේ. ඔබ ස්ටාර්ට් කරලා දැන්නේ. ස්ටාර්ට් වෙන්න තියෙන තලු වෙන්නේ. අතල් ගන්න. දැන් කොහොමද පිටක් යන්නේ කිපා? මේ මංජා. මේ විදිහට යතුරු ගත්තා. යතුරු මේකට ගැහුවා. ස්ටාර්ට් කරා. ස්ටාර්ට් වෙනවද උඹ? නේද? ඒක ස්ටාර්ට් කරලා මෙහෙම කරන්නේ නැද්ද දැන්? මේ
ඔහොම නෙමෙයි බල්ලෝ මෙහෙම මෙහෙම. එහෙම කරන්නේ. උඹ දන්නේ නේ? මොනවද කිව්ව ඉස්කෝලේ ගත්තේ? ඉස්කෝලේ. උඹ වයස කීයද කිව්ව? 14. කියලා මෙතන කී ස්ටාර්ට් කරන්න නැතුව. යාචික මම මල්ලි මම වහබෝතර කරවන්නේ. මේ කරවනවා වහබිල මැරෙන්න එක. අයියා. ඒ කියන්නේ උඹත් කැමති මම වහබිල මැරෙනවට. ඔව් අයියා ඊට පස්සේ මට බාරිස් කරන්න පුළුවන් නේ. තගේ සිතරිදුනා